සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාදී වල හැම දෙනෙක්වම. ඉතින් ඔන්න යාළුවනේ අදත් ඔයාලට අස්සසුම පිළිබඳ තොරතුරු කිහිපයක්ම ගෙනල්ලා දිනවා අද වීඩියෝ එකෙන්. ඉතින් ඔන්න වීඩියෝ එකට යන්න කලින් කියන්නේ අද වැදගත් තොරතුරු 3-4ක්ම තියෙනවා ඔයාලව දැනුවත් කරන්න. ඉතින් මේක අස්සසුම මුදල් සම්බන්ධයෙන් තමයි. ඉතින් ඒ වගේම ඔයාලට අසාධාරණ පිළිබඳවත් මෙන්න මේ වීඩියෝ එකේදී අපි අද සාකච්ඡා කරනවා. ඉතින් අපි වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ SL Money Academy YouTube channel එක ඔයා subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්නේ නැති කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලන අතරතුරේ පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා එහා පැත්තෙන් මතුවෙන bell icon එක click කරලා channel එකත් එක්ක හරි විදිහට හරිම වෙලාවට එකතු වෙන්න. ඉතින් මොකද කියනවා නම් මේ වීඩියෝ එක බලන හැම කෙනෙක්ම එහෙම එකතු වෙන්න. ඉතින් අස්වැසුම සම්බන්ධයෙන් සහ මෙන්න මේ රජයේ ජීවනා සම්බන්ධයෙන් තොරතුරු හරි තොරතුරු නිවැරදි වෙලාවටම ඔයාලගේ මොබයිල් ෆෝන් එකටම ගෙන්න ගන්න අපේ channel එකෙන් පුළුවන්. ඉතින් හරි තොරතුරු නිවැරදි වෙලාවටම අපි ඔයාලව දැනුවත් කරනවා. ඉතින් මතක් කරනවා යාළුවනේ ඉතින් මේ වීඩියෝ එක පුළුවන් තරම් පළවෙනි අදියරේ කට්ටියට දෙවෙනි අදියරේ කට්ටියට පුළුවන් තරම් group වල share කරන්න කට්ටියට share කරන්න ඔයාලා යාළුවන්ට share කරන්න. ඉතින් එහෙනම් අපි වැඩි කතා නොකර අද තොරතුරට යමු. ඉතින් මම මේකෙන් අද තොරතුරු කිහිපයක් කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉතින් පළවෙනියටම තොරතුරක් ගත්තොත් එහෙම මෙන්න මේ ඔක්තෝබර් මාසේ තමයි මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ. ඒත් මම කතා කරනවා මේ වීඩියෝ එකේදී සැප්තැම්බර් මාසයේ මුදල් පිළිබඳව. ඉතින් හරි ඉතින් සැප්තැම්බර් මාසයේ මුදල් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සැප්තැම්බර් මාසයේ මුදල් පිළිබඳව මොනවද කතා කරන්න තියෙනවා කියලා බැලුවොත් එහෙම ඉතින් මෙන්න මේ විදිහට සැප්තැම්බර් මාසයේ මේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඩිස්ප්ලේ එකේ සැප්තැම්බර් මාසයේ අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ ඉන්න එක්කෙනෙක්ගේ මෙන්න මේ විදිහට BOC බැංකුවට රුපියල් 10000ක මුදලක් මෙන්න මේ විදිහට අස්වැසුම මුදලක් ලෙස මෙන්න මේ විදිහට බැංකුවට වැටුණු මැසේජ් ඇලර්ට් එකක් තමයි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක normal phone එකකට ආපු BOC බැංකුවෙන් ආපු අස්වැසුමෙන් රුපියල් 10000ක් වරනට පස්සේ ආපු ඇලර්ට් එකක්. ඉතින් මෙතනදී විශේෂයෙන් මතක් කරන්න ඕන ඔයාලට දැන් මේ පේනවා වගේම රුපියල් 10000ක් තමයි මෙයාට ලැබිලා තියෙන්නේ. ඒත් මෙන්න මේ විදිහට මෙයාට සිස්ටම් එකේ සහ මෙන්න මේ විදිහට මෙයාට දෙනවා කියලා තිබුණේ 18500ක්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට 18500ක් නෙමෙයි දැන් මෙයාට ලැබිලා තියෙන්නේ රුපියල් 10000ක මුදලක්. ඉතින් මෙන්න මේ අකරතැබ්බිය ගොඩක් දෙනෙක්ට වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ 10000ක මුදලක් ලැබෙන්න තිබ්බ කට්ටියට 5000ක් වගේම ඒ කියන්නේ අඩු මුදල් සංඛ්‍යාවක්. ඒ කියන්නේ 5000ක් ලැබෙන්න තිබ්බ කට්ටියට මෙන්න මේ විදිහට 2500ක්. ඉතින් 18500ක් ලැබෙන්න තිබ්බ කට්ටියට 10000ක්. ඉතින් ඇත්තටම ඇයි මේ මෙහෙම උනේ මොකක්ද ඇත්තටම මේක හේතුව? ඉතින් අපි දැන් තොරතුරු ගොඩක් මම ඊයේත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරා මෙන්න මේක ගැන තොරතුරු හොයන ගමන් ඉන්නේ කියලා. ඉතින් අදත් ඔයාලව දැනුවත් කරනවා. ඉතින් මේක ගැන හරියටම තොරතුරක් තාම ලැබුණේ නැහැ. ඉතින් මේක ගැන තොරතුරක් ලැබුණ සැනින් ඔයාලව අනිවාර්යෙන්ම අපි වීඩියෝ එකකින් දැනුවත් කරනවා. ඉතින් මේක අසාධාරණයක් අස්වැසුම් ප්‍රතිලාභීන්ට වෙච්ච. ඉතින් මේක දෙවන අදියරේ කට්ටියට තමයි වෙලා තියෙන්නේ. මොකද කියනවා නම් සැප්තැම්බර් මාසේ පළවෙනි අදියරේ කට්ටියට මුදල් ලැබුණේ නැති නිසා. ඉතින් මෙන්න මේ විදිහට අඩු මුදල් සංඛ්‍යාවකුත් මෙන්න මේ විදිහට ලැබිලා තියෙනවා. ඉතින් මේක ගැනත් අද වීඩියෝ එකේදී ඔන්න සාකච්ඡා කරා. ඉතින් හරි තොරතුරක් ලැබුණ සැනින් ඔයාලව දැනුවත් කරනවා. හරි ඉතින් මෙන්න මේ විදිහට තව දෙයක් මතක් කරන්න ඕන. ඉතින් අස්වැසුම සැප්තැම්බර් මාසයේ මුදල් මෙන්න මේ විදිහට කට්ටියකට භාගයක් ලැබෙනවත් එක්කම සමහරක් කට්ටියට හරි විදිහට මුදල් ලැබිලා තිබ්බා. ඉතින් මෙන්න මේ විදිහට සැප්තැම්බර් මුදල් ඉතින් ඔයාලා දන්නවා ඉතින් මම කලින් වීඩියෝත් හරි තොරතුරු අරන් ඇවිල්ලා තියෙනවා. සිස්ටම් එකේවත් කිසිම තැනක දැනුවත් කරමින් නෙමෙයි මුදල් ලබා දුන්නේ. කිසිම දැනුවත් කිරීමකින් තොරව ඔයාලගේ බැංකු ගිණුම් වලටම මෙන්න මේ විදිහට මුදල් තමයි ලැබුණේ සැප්තැම්බර් මාසේ. ඉතින් මෙන්න මේ වුණකොට සැප්තැම්බර් මාසේ මුදල් ගොඩ දෙනෙක්ට තාමත් ලැබිලා නැහැ. ඉතින් මේ ඔක්තෝබර් මාසෙත් කිට්ටු වෙන්න වෙනවා. ඉතින් ඔක්තෝබර් මාසේ තමයි මේ යන්නේ. ඒත් ගොඩක් කට්ටියට මෙන්න මේ විදිහට සැප්තැම්බර් මාසේ මුදල් ලැබිලා නැහැ. ඉතින් අපි දැන් කතා කරමු මෙන්න මේ සැප්තැම්බර් මාසේ මුදල් ලැබුණේ නැති කට්ටියට මොකද වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට සැප්තැම්බර් මාසේ මුදල් ලැබුණේ නැති හැම කෙනෙක්ටම මෙන්න මේ ඔක්තෝබර් මාසේ මුදල් ලබා දීමට තීරණය කරනවා කියලා ඉතින් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් දුරට මෙන්න මේ විදිහට සැප්තැම්බර් මාසේ මුදල් ලැබුණේ නැති කට්ටියට ඔක්තෝබර් මාසේ මුදල් බැංකු ගණන් වලට බැංකුගත කරනකොටම ඔයාලගේ මුදලුත් මෙන්න මේ විදිහට අනිවාර්යයෙන්ම වැටෙන්න ඉඩ තියෙනවා. ඉතින් හරිම තොරතුරක් ලැබුණ සැනින් ඔයාලව දැනුවත් කරන්න. හරි ඉතින් මෙන්න මේ විදිහට දැන් අපි මෙන්න මේ විදිහට සැප්තැම්බර් මාසේ මුදල් ලැබුණ නැති කට්ටියට පුළුවන් මෙන්න මේ විදිහට ඔක්තෝබර් මාසේ මෙන්න මේ විදිහට කට්ටියට මුදල් ලැබෙනවත් එක්කම ඔයාලගේ මුදලුත් ලබා ගන්න. ඉතින් තව දෙයක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔක්තෝබර් මාසයේ මුදල් ඔක්තෝබර් මාසයේ මුදල් මෙන්න මේ විදිහට සිස්ටම් එකට මේ දැන් විදිහට මේ ඔයාලට දැන් වීඩියෝ එකේ පේන විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට සිස්ටම් එකට වැටලා තියෙන්නේ ඔක්තෝබර් 7 වෙනිදා තමයි. ඉතින් ගිය පාරත් 6යි 7යි අතර තමයි මෙන්න විදිහට සිස්ටම් එකට ගත කරේ මෙන්න මේ විදිහට මුදල් ඔයාලගේ
ඉතින් මෙන්න මේ විදිහට සිස්ටම් එකට 7 වෙනිදා 6 වෙනිදා මෙන්න මේ විදිහට 7 වෙනිදා වැටෙන මුදල් ඉතින් දැන් බලාගෙන ඉන්නේ හැමෝම තමන්ගේ බැංකු ගිණුම් වලට ගණීමේ හැකියාව තියෙන කවද්ද කියලා. හරි ඉතින් ඔයාලා බැංකු ගිණුම් වලට හරියටම තොරතුරු ඇතුළත් කරලා නම් මෙන්න මේ විදිහට තියෙන්නේ. ඔයාලට මේ මුදල් මෙන්න මේ විදිහට ඔක්තෝබර් මාසයේ 15 වෙනිදාට කලින් බැංකු ගිණුම් වලට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපිට දැන් ලැබිලා තියෙන තොරතුරු අනුව ඔක්තෝබර් 15 කියන්නේ ඔක්තෝබර් 12 13 14 යන දින තුන ඇතුළත ඉතින් මෙන්න මේ දින තුනේම ඒ කියන්නේ ඔක්තෝබර් 12 13 14 මේ දින තුනේම මෙන්න මේ විදිහට මුදල් බැංකුගත කරන ක්‍රියාවලිය සිදු කරනවා කියලා තියෙනවා අපිට දැන් ලැබිලා තියෙන තොරතුරු අනුව. ඉතින් ඒ වගේම මතක් කරනවා මෙන්න මේ විදිහට 15 වෙනිදාට කලින් මුදල් ලබා ගන්න බැරි වුණොත් ඒ කියන්නේ බැංකු ගත කරන්න බැරි වුණොත් ගොඩක් දෙනෙක්ට බැරි වුණොත් එහෙම ඉතින් මෙන්න මේක 17 වෙනිදා සිට 22 වෙනිදා ඒ කියන්නේ ඔක්තෝබර් 17 සිට 22 දක්වා කල් යනවා කියලාත් මෙන්න මේ විදිහට අපිට දැන් ලැබිලා තියෙන තොරතුරු කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ 15 වෙනිදාට කලින් ලැබෙන මුදල් සමග තමා සැප්තැම්බර් මාසයේ මුදල් ලැබුණ නැති කට්ටියට බොහෝ දුරට මුදල් ලබා ගැනීමට හැකියාවක් තියෙන්නේ. ඉතින් ඒ කට්ටිය බැංකු ගිණුම් වලට හරියටම තොරතුරු ඇතුළත් කරලා තිනවා නම් ඒ කට්ටියටත් මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඉස්සරහට අනිවාර්යයෙන්ම තොරතුරු ලැබුණොත් එහෙම ඔයාලව අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න. ඉතින් හරි ඉතින් මෙන්න මේ විදිහට අද හරිම තොරතුරු ඔයාලව නිවැරදි වෙලාවට අරගෙන ආවා. ඉතින් මේ තොරතුරු ටික තමයි අද වීඩියෝ එකේ සාකච්ඡා කරන්න තිබුණේ. ඉතින් එහෙනම් අපි තවත් තොරතුරු කිහිපයකින් හමු වෙනතුරු ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්. ඉතින් SL Money Academy YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. ඉතින් මොකද කියනවා නම් අස්සසුම සම්බන්ධයෙන් සහ රජයේ දීමනා සම්බන්ධයෙන් සහ මාර්ගගත ක්‍රමයට මුදල් උපයන ආකාරයත් අපේ channel එකකින් ඉස්සරහට අරගෙන එනවා. ඉතින් එහෙනම් අපි තවත් තොරතුරුකින් හමු වෙනතුරු සුබම සුබ දවසක් ඔයාලා හැම දිනෙකටම